ඔයාගේ වොලට් එකේ හරි ගෙදර ඩ්‍රෝවර් එකේ හරි තියෙන පොඩි කාසියක් සමහරට අද රුපියල් 10 ගාණක් වටින්න පුළුවන්. මම අද මේ වීඩියෝ එකේ පෙන්නන්නේ ලංකාවේ කාසිය වල ඇත්තම වටිනාකම කොහොමද හොයන්නේ කියලා ක්‍රම කිහිපයක්. මේ කාසියගේ වටිනාකම කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ මේකේ තියෙන ෆේස් වැලියු එකෙන් නෙමෙයි. කලෙක්ටර් වැලියු එක අනුව ඒක ෆැක්ටර්ස් කිහිපයක් මත වෙනස් වෙනවා. රයිට්. සමහර අවුරුදු වල print කරපු coin තියෙනවා ඒවා coins ටිකයි තියෙන්නේ. ඒ හින්දා හරිම rare. ඒක හරිම දුර්ලභයි හොයාගන්න. ඒ හින්දා coin එකේ ගාණ වැඩි වෙනවා. හරිද? එතකොට සමහර විට කාසිය ස්ක්‍රැච් වෙලා තියෙන්න පුළුවන්. සමහරට ඒකේ ෂයින් එක අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු වෙනවා. අර බෙස්ට් ක්වොලිටි එකේ තියෙන coins වල ප්‍රයිස් එක වැඩි. එතකොට සමහර විට සමහර කාසියක් ගත්තාම මේකේ ලෙටර් එක ඩබල් print වෙලා තියෙන්න පුළුවන්. මොකක් හරි error එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කාසියක් ගත්තාම කලෙක්ටර්ස්ලා අතර වටිනාකම වැඩි. එතකොට ඔයාගේ සාමාන්‍ය වැලියු දැන් මේ 7.2 වටිනාකම මේකට වැඩිය මේකේ මොකක් හරි error එකක් තියෙනවා වටිනාකම වැඩි කලෙක්ටර්ස්ලා අතර. ඒකනොත් ඔයාගේ ප්‍රයිස් එක වැඩි කරගන්න පුළුවන්. හරිද? එතකොට සිල්වර්, නිකල්, බ්‍රොන්ස් වගේ coins වල value circulation coins වලට වඩා වටිනාකම වෙනස් වෙනවා. තේරුණාද? එතකොට සමහර ඉවෙන්ට් එකකට විශේෂයෙන් දැන් මේ වගේ coin එකක් ගද්දි මේක දැන් සාමාන්‍ය රුපියල් 2ක් නේ. ඒනොට මේක මොකක් හරි ඉවෙන්ට් එකක් විශේෂ කරලා ගහපු එකක්. එතකොට මේකේ value එක සාමාන්‍ය coins වලට වැඩි. එතකොට දැන් ඔයාලට ගොඩක් විට තව හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි coins වල price එක ඔයාලට සමහරට website dickman.lk වගේ website වල එතකොට තව තියෙන online platforms වල බලන්න පුළුවන් මේකේ price එක යන්නේ කොහොමද කියලා. ඒකේ හැබැයි price එක තියෙන්නේ එයා විකුණන මුදලනේ. එතකොට ඇත්තම කලෙක්ටර් කෙනෙක් ගොඩක් විට ෆොරින් කන්ට්‍රි කෙනෙක් ඉන්න කෙනෙක්ගේ වැලියු එක මේට වැඩිය වැඩි වෙන්න පුළුවන්. එයා මේට වැඩිය ලොකු ගාණක් දෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මගේ කලින් coin videos වල මම දාලා තිබ්බා coins වල සමහර coins වල වටිනාකම මේ coin එකේ හැම. එතකොට දැන් ඒකෙදී ප්‍රශ්නයක් තිබ්බ ගොඩක් අය අපිව contact කරගන්න විදියක් අපි about section එකට ගියාම අපි email එක තියෙනවා. ඔයාගේ coin එකේ වටිනාකම හරියටම දැනගන්න ඕන නම් අපිට ඔයාගේ coin එකේ photo එකක් එවන්න පුළුවන්. අපිට ඒක confirm කරලා කියන්න පුළුවන් මේකේ වටිනාකම කොච්චරද කියලා. හරිද? අපිට ඉන්ට්‍රෙස්ටඩ් නම් අපි ඔයාලව contact කරනවා coin එක අනුව. ඊට පස්සේ අපිට ඒක බලන්න පුළුවන්. එතකොට මම පොඩි ගෙනාවේ පොඩි ටිප්ස් කිහිපයක් ඔයාලට කොහොමද මේ coins වල වටිනාකම තීරණය කරන්න කියන එක. එතකොට මේකෙන් පොඩි අයිඩියා එකක් ගන්න මම ඉස්සරහ වීඩියෝස් සීරීස් එකක් අරගෙන එනවා. එක එක coin එකට අදාළව කොහොමද price values වෙනස් වෙන්නේ. ඒකේ printing year එක අනුව ඒ වගේ factors බලලා කොහොමද අපි මේ prices අඳුරගන්න කියන එක ගැන. සෝ අදට මම ගිහිල්ලා එන්නම්. වීඩියෝ එකට subscribe කරලා තියාගන්න channel එකට. ඉතින් අපිව contact කරගන්න ඕන නම් ඔයාලගේ price එක දැනගන්න ඕන නම් coin එකේ. හරි.